මෙන්න මේ වාගේ අන්නාසි ගෙඩියක් එහෙම දැකලා තියෙනවද? ආයිබෝන් සිලොන් නැග්දී අපි ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අපේ අලුත් ගහක වෙනස්ම පළතුරක ගෙඩියක් ආපුවාම අපට මතක් වෙන්නේ සිලොන් නැග්දී අපගේ YouTube නාලිකාව සමග රැඳී සිටින අපගේ ප්‍රේක්ෂක ජනතාව. ඉතින් අපිට මීට වසර එකමාරකට ඉස්සර අපට තෑග්ගක් හම්බුණා. හැබැයි තෑග්ගක් හම්බුනේ පොඩි අන්නාසි අංකුරයක්. ගොඩාක් දෙනෙක් අපි දන්නවා අපි පළතුරු වවන හින්දා අපට මොනවා හරි තෑග්ගක් කොහේ ඉඳලා ආවත් අපට අරන් එන්නේ මොනවා හරි අලුත් විශේෂ යමක්. ඉතින් අපි මේක අවුරුදු එකමාරක් විතර හිටෙව්වා. හිටවලා අපිට පැල දෙකක් හම්බ වුණා. ඉතින් එකක් පොඩි බඳුනකයි අනිත් එක ලොකු බඳුනකයි වැව්වා. හැබැයි එයා අපිට කියද්දි කිව්වා මෙන්න මේක ඉතාමත් රසවත් අන්නාසි විශේෂයක්. මේකේ කටු වෙන්නේ නැහැ. එක ගෙඩියක බර කිලෝ 7මාරක් යනවා කියලා. ඉතින් අපිත් බොහෝම මේවා එකෙන් මේක හිටෙව්වා. හිටවලා ටික කාලයක් ඇති. දැන් මේ පසුගිය සතියේ වෙච්ච මේ වර්ෂාවත් සමග මේ අයහපත් කාලගුණ තත්ත්වය නිසා මෙන්න මේක මේ කැඩුනා. කඩලා වැටුණා. හැබැයි ප්‍රමාණය එන්න ඉස්සරලා. ඉතින් ඊට පස්සේ දවස් කීපයකට පස්සේ තමයි මෙන්න මේ වීඩියෝ එක අපි ඔබට ඉදිරිපත් කරන්නේ. ඉතින් මේක මේ අන්නාසි ගහ කියන්නේ බලන්න පුළුවන් මෙන්න මේකේ එක කටුවක්වත් නැහැ. හැබැයි මෙන්න මේ කෙරවලේ විතර කටු සුවල්පයක් තියෙනවා. මෙන්න මෙතන. සුවල්පයක් තියෙනවා. මෙතනින් තමයි ගෙඩිය කඩාගෙන වැටුනේ. මේ පැහෙන්න ඉස්සරලා. ඊට පස්සේ අපි මේක අමුයෙන්ම කීරලා බැලුවා. මේ වෙද්දි බර තිබුණා කිලෝ 5යි ග්‍රෑම් 600ක්. ඉතින් ඒක තමයි මේ පාට වෙලා දැන් තියෙන්නේ. මේක හොඳට පැහිලා නැහැ. නමුත් මේක බිම හිටවුවා නම් අපි හිතනවා කිලෝ 7මාරක බර යනවා කියලා. ඉතින් මේකේ වෙන විශේෂත්වයක් තමයි හැබැයි ගොඩක් පැලෙන්නේ නැහැ. නමුත් මෙන්න මේ පැත්තෙන් එක අංකුරයක් දැන් ඇවිල්ලා තිනවා. දැන් අපේ සාමාන්‍ය අන්නාසි වල නම් මේ ගෙඩියත් එක මේ වටේටත් පැලෙනවා. පැලවිලා ඒකෙන් තමයි අපි බෝ කරන්නේ. නමුත් මෙන්න මේ විශේෂය හැබැයි පැල දාන්නේ නැහැ. එක පැලයක්වත් තිබුණේ නැහැ. නමුත් දැන් මෙන්න මේ යටින් පොඩි අංකුරයක් ඒකන එනවා. මෙන්න මේ දකින්න තියෙන්නේ මෙන්න මේ අලුතෙන් එන අංකුරේ. මේ තියෙන්නේ එක අංකුරයයි එන්නේ. හැබැයි අපි බලනවා මේක එකෝ පටක රෝපණ මගින් මොනවා හරි ක්‍රමයකින් මේක පැල ප්‍රමාණයක් හදන්න තමයි දැන් අපි මෙතනින් පස්සේ උත්සාහ කරන්නේ. මොකද හරි පහසුයි වගා කරන්න. අනිත් අන්නාසි ගස් ළඟට යන්න බැරි වුණාට මෙන්න මේකේ අර කටු නැති හින්දා පුළුවන් අපිට මේකේ කියන්නේ වගාව පිළිබඳ හොඳට බලන්න ළඟට යන්න පුළුවන්. මේ කෙරවලේ විතරයි කටු තියෙන්නේ. අපි බලනවා මේක බලලා මේකේ විස්තර මේකේ ගුණාත්මක භාවයේ රස හැම හොඳට තියෙනවා නම් අපි මේක ඉතා ඉක්මනින් බලනවා මේක වැඩි දියුණු කරලා දාලා දෙන්න. ඉතින් අපි බලමු තව පැලයක් තියෙනවා. අපි ඒක පොඩි පෝච් එක දැම්මා. හැබැයි ඒක නම් දැන් පැහිලා තියෙනවා. හැබැයි ඒකේ ගෙඩිය කුඩායි. හැබැයි මේ බඳුනේ විශාලත්වය අනුව තමයි මේ ගෙඩි දෙකේ වෙනස තියෙන්නේ. ඉතින් අපි කිව්වා අපට සාමාන්‍ය පැල දෙකක් ලැබුණා කියලා. අපි ලොකු බඳුනක හිටවපු එක තමයි අපි ඉස්සල්ලා දැක්කේ. දැන් අපි ඊට වඩා කුඩා බඳුනකත් එකක් හිටවලා බැලුවා මොකද වෙන්නේ කියලා බලන්න. හැබැයි මේකේ ගෙඩිය නම් ඉදුණා. මේකත් බොහොම අමාරුවෙන් අපි මේ තියාගන්න බැරි හින්දා ගැටයක් දාලා බේරගත්තා. නමුත් මේක ගෙඩිය කුඩායි. මේකේ තාම පැල එහෙමනම් එන්න පටන් අරන් නැහැ. මේ තියෙන මේක අපි මේක බලමු. මේක කපා ගන්න පුළුවන්. මේ තියෙන්නේ මේ ඒ තියන්නේ අර කුඩා බඳුනේ දාපු පැලේ ගෙඩිය එකක් සාමාන්‍ය මට්ටමක තියෙනවා. මං හිතන්නේ කිලෝ 2ක්වත් ඇති කියලා හිතනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ අන්නාසි පළදාව ලැබුණේ. ඉතින් බල මේකෙනුත් මොකද අපිට පළදාව ගන්න පුළුවන්. මේකෙත් කටු නෑ උඩ කොටසේ. ඉතින් අරකම පැල තමයි. මේකේ හැබැයි තාම එක පැලයක්වත් ඇවිල්ලා නෑ. අපි බලනවා මේකේ අංකුරයක් කොහොම හරි ගන්න විදියක් ගැන. ඉතින් අපි බලමු ඊට පස්සේ දැන් අපි මේ කොච්චර කෙරුවත් මේක රසද කියලා බලන්න එපයි. මේ අන්නාසි විශේෂය රස වුණොත් නම් ගොඩාක් හොඳයි. අපි බලමු ඊට පස්සේ මේ ගෙඩියක් කපලා මොන වගේ අන්නාසි ගෙඩිය මොන වගේ රසක්ද තියෙන්නේ කියලා. ඉතින් අපි මේ තමයි ලොකු ගෙඩිය අපි කිව්වේ කිලෝ 5යි ග්‍රෑම් 600ක් බර අන්නාසි ගෙඩිය. මේකේ බඳුනේ විස්කම්බය අඟල් 24ක. ඒ කියන්නේ අපි මේක දාලා බැලුවේ අඩි 2ක විස්කම්බය තියෙන පෝච් එක මේ තියෙන්නේ. මේක ලොකු පෝච්චයක්. මේ පෝච්චිය තමයි අපි මෙන්න මේක හැදුවේ. හැබැයි මේ ප්‍රමාණයට විතර තමයි ලොකු උනේ මේ ගෙඩිය. ඉතින් මේ පොඩි ගෙඩිය ආපු බඳුනේ විස්කම්බය තමයි අඟල් 18ක්. ඒ කියන්නේ මේකේ විස්කම්බය අඟල් 18යි. මේ පොඩි බඳුනක් ඔබට බලන්න පුළුවන්. මේ වගේ බඳුනක හදලා තමයි මෙන්න මේ වාගේ සාමාන්‍ය මේක මම හිතන විදිහට කිලෝ 2ක් විතර බර ඇති කියලා හිතනවා. බරේ විදිහට මේ වගේ බඳුනක හදලා තමයි මෙන්න මේ වගේ ඵලදාවක් අපි ලබා ගත්තේ. එකම
අන්නාසි වර්ගයේ බඳුන් දෙකක පළදාවල් කියන්නේ විශාලත්වය අනුව වෙනස් වෙලා තියෙන්නේ. බඳුනේ විශාලත්වය අනුව තමයි සාමාන්‍ය පළතුරු වල ගෙඩි විශාල වෙන්නේ. ඉතින් අපි බලමු ඊට පස්සේ දැන් අපි මේ කොච්චර කෙරුවත් මේක රසද කියලා බලන්න එපයි. මේ අන්නාසි විශේෂයේ රස වුණොත් නම් ගොඩාක් හොඳයි. අපි බලමු ඊට පස්සේ මේ ගෙඩියක් කපලා මොන වගේ අන්නාසි ගෙඩියේ මොන වගේ රසක්ද තියෙන්නේ කියලා. ඉතින් මේ අන්නාසි ගෙඩිය අපි දැන් පොඩි ගෙඩිය තමයි අර අපි ගහේම තිබිලා කඩලා ගත්ත ගෙඩිය තමයි කපන්නේ. මොකද අර ලොකු ගෙඩිය කඩම් වැටිච්ච එකක් නිසා ඒක පැහිලා නැහැ. මේක මතක් කරන්න ගියදී මෙන්න මේකත් පැලවෙන එකක් තමයි අන්නාසි ගෙඩියක. මේකත් මේ ගානට අපිට බඳුනක හරි වැලි පසු විදාලා මික්ස් කරලා හිටවලා තිබ්බාම මේකත් පැලෙලා මේකෙත් පළදාවක් එනවා. ටිකක් කාලේ තමයි වැඩිපුර යන්නේ. නමුත් ඒ පළදාවම ඒ ගෙඩියම ගන්න පුළුවන්. මේකත් ඒ කියන්නේ විසි කරන්න එපා මොන අන්නාසික කැඩුවත් මේකත් පැල කර ගන්න පුළුවන් නිසා. ඉතින් අපි දැන් අන්නාසි ගෙඩිය නම් කපලා ඉවර කරා අර පොඩි ගෙඩිය. ඉතින් විශේෂත්වයක් තිබුණා අපිට මෙහෙ සාමාන්‍ය අපේ අන්නාසි වල කපද්දී අපි දන්නවා අර ගොඩක් ඇස්ස ගොඩක් අපි අරින්න ඕන. මේකේ හැබැයි ලොකු ඇස්සක් තිබුණේ නැහැ. අපිට දකින්න පුළුවන් මේ පොඩ්ඩයි තියෙන්නේ. අනිත් එක තමයි නාරටිය. එළියෙන් ලොකු නාරටියක් තිබුණාට ඇතුළට යද්දී නම් මාංශලය තමයි ගොඩක් වැඩි. ඊට පස්සේ ඉතින් අපි කපාගත්ත අන්නාසි ගෙඩිය මේ බලන්න පුළුවන්. කොච්චර ගෙඩි ලොකු වුණත් මොන රටෙන් ආවත් මොනවා වුණත් රස නැත්තම් අපිට අන්නාසි ගෙඩිය වැඩක් නෑ. අන්නාසි වල හොඳ රසයක් තියෙන්න ඕන. නැත්නම් කවදා හරි ඒක අපි ඒක ප්‍රචාරණය කරලා වාණිජ වගාවක් වශයෙන් යනකොට රස නැත්තම් ඒකේ ප්‍රයෝජනයක් නෑ. ඉතින් ඒ නිසා අපි චුට්ටක් කාලා බලලා ඔබට මේකේ රස ගුණ නම් කියන්න ඕන. ගුණය කෙසේදත් අපි අන්නාසි වල ගුණය ඔබ දන්නවා. හැබැයි රස බලමු අපි කොහොමද කියලා. ඊටමත් හොඳ රසයක් තියෙනවා. අමුල් ගතිය ගොඩක් අඩුයි. හැබැයි අන්නාසි වල තියෙන්න ඕන රසය නම් උපරිමයෙන්ම තියෙනවා මේ අන්නාසි ගෙඩිය. නිසා මේක අපට ඊටමත් ප්‍රයෝජනවත් වෙයි ඉස්සරහට. මෙන්න මේක අපි නැවත මේක වගා කරලා අපිට පුළුවන් වුණොත් මේකේ රටෙන් වැඩි කොටසකට මෙන්න මේ අන්නාසි ප්‍රභේදය ප්‍රචාරණය කරන්න ගොඩක් අපිට සතුට වෙන්න පුළුවන් දෙයක් තමයි ඊටමත් රසවත් අන්නාසි ප්‍රභේදයක්. ඉතින් ඒ වගේම තමයි අපේ රටේ අන්නාසි ප්‍රභේද ගොඩාක් තියෙනවා. ඒ කියන්නේ අපේ රටටම ආවෙනික ඊටමත් රසවත් අන්නාසි ගොඩක් තියෙනවා. ඉතින් ඒවා ගොඩක් වාණිජ වගාවක් වශයෙන් වගා කරනවා. ඒ වගේම තමයි විදේශ විනිමය ගේන්න පවා අපේ රටේ අන්නාසි වලට හැකියාවක් තියෙනවා. නමුත් මේ අන්නාසි ප්‍රභේදයත් ඔබ අලුත් දෙයක් එකතු කරනවා නම් ඔබේ වගාව තවත් පොඩ්ඩක් එහාට ගිහිල්ලා තවත් වෙන ඔබ ප්‍රභේද එකතු කරනවා නම් ඔබට පුළුවන් කවදා හරි මෙන්න මේ අන්නාසි ප්‍රභේදයත් එකතු කරලා බලන්න. ඔබට ඒකෙනුත් ප්‍රයෝජනයක් වේවි. ඉතින් ඒ වගේම තමයි තවත් මෙවැනි අලුත් පළතුරු හරි අලුත් ගස්කොළන් මල්පැල හරි අපට ලැබුණොත් අපිව ඔබ දැනුවත් කරන්න තමයි හැමතිස්සෙම සූදානමින් ඉන්නේ. ඒ වගේම තමයි සිලෝන් නැග්‍රී අපගේ YouTube නාලිකාව ඔබ තවමත් subscribe කර නැත්නම් subscribe කර bell icon එක click කරොත් ඔබට පුළුවන් අපි දමන අඟනා වීඩියෝ ඒ සැනින්ම නරඹන්න. ඔබට සුබ දවසක්.